අද දවසේ කතාව ප්‍රේමදඩිම 7. ප්‍රේමදඩිම 7 නෙමෙයි 20 ආවත් අපිට නාගයෙක් මතක් වෙද්දි මතක් වෙන්නේ අපේ ශිවන්‍යාව. හරි මම මේක දැන් ඔයාලට කියන්නේ කමක් නැහැ ඔයාලා අහන් ඉන්නකෝ මම මේ මේකප් කරනකම් මම මේ හිත හිටපු දේවල් තමයි මම මෙතනින් මේ ඔයාලට කියන්නේ. හරි ඉතින් ඇත්තටම කිව්වොත් දැන් ඔර අපිට මේ මොකද අර බ්ලඩ් වෙඩින් එක තිබ්බනේ. මේ අපිට නෙමෙයි කතාවට ඊට පස්සේ දැන් මම මේ 17 කල්පනා කරන්නේ ආය අර පූර්වි. ඒ කියන්නේ කන්නඩි දාන දත් තියෙන්නේ. අන්නේ ආයේ නෑනේ මං හරි අවුලෙන් ඉන්නේ අනේ යා නැති එකට. මට ඇත්තටම දුකයි. මේ ආයෙ බලන්න වෙන්නේ නැත් වෙයි කියලා. මම ඇත්තටම බ්ලඩ් වෙඩින් එක නම් ඇත්තටම බැලුවේ නැහැ. මොකද ඒක ඇත්තටම මතක් කිරිත් එහෙම දුකයි. මම ඇත්තටම මේ එපිසෝඩ් එක බැලුවේ නැහැ. හැබැයි බැලුවා මේ චුට්ට ෂෝට්ස් වලින්. හැබැයි මම ඇත්තටම මේ දිග වීඩියෝ එක බැලුවේ නැහැ. මොකද මට ඇඬෙනවා. මේ හොඳම දේ තමා චුට්ටකින්නකෝ. හොඳම දේ කියන්නේ මේ දැන් මට සිරිසෙන් දෙනකන් ඉන්න බෑ ඉවසගෙන. ඉතින් මම ඉතින් ඒ හින්දා මේ කලර්ස් එකෙමුත් බලන මට භාෂාව තේරෙන්නේ නැහැ කලර්ස් එකේ. මේ කලර්ස් ටීවී නේ මොකක් හරි channel එකක් ඔය කලර්ස් ටීවී කියලා නේ ඒකේ මේ භාෂාව තේරෙන්නේ නැහැ. ඉතින් යාළුගේ භාෂාවනේ. හැබැයි මම බලනවා පඬිතයා වගේ මේ මම කැමති නැහැ. ඉතින් ඔයාලා කතාව ස්පොයිල් කරන්න මම ඒ නිසා කතාව කියන්නේ ඉස්සරහට වෙන දේවල්. මම දන්නවා මේ ලංකාවේ හැමෝම මම කමෙන්ට් සෙක්ෂන් එකට ගියාම තනිකර ඉන්නේ ලංකාවේ අය. ඒ නිසා මම දන්නවා මෙතනින් ලංකාවේ අය තමයි බලන්නේ කියලා. හරි මේ කතාවෙන් කතාව ලෑස්තිලත් වෙලා හැබැයි මේ හිතන්නේ මේ මට මේ අනන්තගේ මේකප් ලුක් එක ගන්න පුළුවන් වෙයි කියලා බෑ ඇත්තටම බෑ අනන්ත මාර ලස්සනයි අනික මේ අනන්තර දාන මේකප් එක මට දාගන්න බෑ කොහොමද හැබැයි මම ඊළඟට එන මේකප් එකක් දැම්මා බලන්නකො ලස්සනයිද කියලා තාම ජුවලරි දානවා මට දැන් කතා කරන්න දෙයක්වත් නැහැ ඇත්තටම කොහොම හරි මේ පූර්වි නැති හින්දා මට දුකයි දැන් පූර්විනේ ඊට පස්සේ අහනා කියලා තව කෙනෙක් ඉස්සරහට එනවා එයාත් මාරම ලස්සනයි මේ එයාගේ මේකප් එක තමයි මම මේ try කර ඉන්නේ මම ඇත්තටම මේ මේකප් ලුක් එකට තමයි කැමති ඔය ඉන්නේ අනේ හරිම ලස්සනයි නේද හරි අවුවක් ආව හරි වීඩියෝ එක ෂෝට් වීඩියෝ එක අන්තිමට යද්දි ලස්සන අවුවක් මෙච්චර වෙලා මගේ කියවිල්ල අහන් හිටිය ඔයාලට thank you එහෙනම් මං ගිහින් එනම් bye